සියලු කෙලෙසුන් නසා ලෝක සත්වයා අවිද්‍යා අන්ධකාරයෙන් මුදාගෙන අමා මහ නිවන් මඟ පෙන්වා වදාළ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් දෙමඟුල සිහිපත් කරන පින්බර වෙසක් මංගල්‍ය සැමරීමට අද දින ඔස්ටින් බෞද්ධ විහාරයට පැමිණි ඔබ සැමට අපගේ ගෞරවනීය ප්‍රණාමය. වෙසක් අහසට පායන සඳ අපි වෙනදාට දකින සාමාන්‍ය සඳ නම් නෙවෙයි. ඒ උතුම් සම්බුදු තෙමගුල සියසින් දුටු ලෝකයට නිවන් මඟ පෙන් වූ අමරණීය සඳක්මයි. වෙසක් සිසිලෙන් මුළු ලෝතලයම තෙමෙන මේ රාත්‍රියේ මේ සඳ එළිය නිහඬවම අපිට යලිත් මතක් කර දෙන්නේ බුදු උපතේ පින්බර අරුතක්, බුද්ධත්වයේ අසිරිමත් ජයග්‍රහණය හා පරිනිර්වාණයේ නිවන් සුවය නොවේද? ඒ නිසා වෙසක් සඳ පායන්නේ අහස එළිය කරන්නටම පමණක් නෙවෙයි, මිනිස් හදවත් නිවි සනසාලන්නටත්ය. සම්බුදු තෙම්බලගුල සිහිපත් කරන මේ උතුම් වෙසක් මංගල්‍ය සමරමින් මේ සුවබර රාත්‍රියේ අපේ සූදානම තවත් සම්බුද්ධ වන්දනාවක් වෙනුවෙන්. ඒ බැති බව මේ ආලෝකය මේ උතුම් වෙසක් පුන් පොහෝදා මුළු ලෝකය පුරාම පතුරවාලයි. එසේනම් මේ උතුම් මංගල්‍ය සිහි කරමින් බැති සිතින් යුතුව ආරම්භ කරමු බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ ගැයෙන ඔස්ටින් වෙසක් බැතිගී සරණි. වර්තමානයේ වන විට අපි නොදන්නා බොහෝ දේවල් සමගින් තාක්ෂණය දියුණු වෙනවා. ලෝකයේ ඉදිරියට ඇවිල්ලා. ඒත් ඇත්තටම මිනිස්සු දියුණු වෙනවා කියලා හිතුවොත් ඒකට උත්තරයක් ඔබට ඇති. netin net ගැටෙද්දී ඇවිලෙන රාගගින්න නම්, සිතින් සිත රැදෙද්දී කෝපගින්න නම්, මුවින් ගල්න නාග විෂ නම් ඇත්තටම කොතනද ඒ දියුණුවක් පිරිහීමක් මිස? සකුණල සතුන් සුවපත් කරනවා ඒ උත්තරීතර බුදු බලය තිලෝ ගුරුන් මේ මිහිතලයට නැවත වඩිනවා නම් මේ ඒ කාලයයි නිදුකානනේ, දීපයයි නිදුකානනේ, දේශයයි නිදුකානනේ. කුමාරදාස හපුත්‍රන්ත්‍රී ශූරීන් විසින් රචිත රෝෂණ වීරසිංහන් විසින් සංගීතවත් වූ විශාරද සුනිල් එදිරිසිංහන් විසින් ගායනා කළ ඒ වීර ගීතය ප්‍රථමයෙන් ඔබ හමුවේ.
සිතට රඳනා පොහොරකින් උතුම් තමාල අයුරුරකින් මුවින් මුවග ගලනානාද මිස උඩුන්න සාලන අසිරිවන්නට උඩුන්න සාලන අසිරිවන්නට යමා ගුරුනෙද කුරුනිනේ මුවිනු මෙන නිදුපා මෙතින් මෙතග ගැටිනාරාගසිත මෙවන්නකින් පිසදාරින්නට පියම් සැකෙන් නැරිතා